දැම්මුත් එහෙම දාලා කියලා පේන්නේ නැහැ. ඊන බුදුහාමුදුරුවෝ ඉන්නවා. Hi guys! කොහොමද ඔයාලට? ඉතින් ඔන්න මං හුඟ දවසකින් ආවා ආයෙම අන්බොක්සින් වීඩියෝ එකකට. ඉතින් මන් දන්නවා මාව ගොඩක් subscribe කරලා තියෙන අන්බොක්සින් වීඩියෝ බලන්න කැමති කට්ටිය. ඉතින් අද මන් ළඟ තෙමු අන්බොක්සින් එකක් තියෙන තෙමු bags දෙකක් ආවා. ඊට පස්සේ තව තියෙනවා මට ආපු gift එකක්. මේ ගවමත් මට page එකකින් එව්වේ තම්බලීන fashion කියලා. මේක හරිම cute හරිම ලස්සනයි. ඉතින් මේකත් මට යාලා තමයි මෙන්න මේ බොක්ස් දෙක කියුවේ. මේක කැඩුවට මං ඇතුලේ තියෙනවා බැලුවේ නැහැ. හරිද? ඉතින් අපි දැන් බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ. ඇතුලේ ගොඩාක් කොළ වගේක් පුරවලා තියෙනවා. මේ ටික දැන් ෂේප් එක අයින් කර ගන්න ඕන. මේකේ නම තම්බලීනා ෆැෂන් ස්ටෝර්. මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මම page එක mention කරන්න. පතර කොළ ගොඩාක් තියෙනවා. මේ ටික ෂේප් එක අයින් කරගන්න නැත්නම් අපේ අම්මට බැනුණා. මම හිතනවා වැරදි පැත්තෙන් වගේ ඕපන් කරලා තියෙන්නේ. මොකක්ද මේ? හොඳට පැක් කරලා ඉවලා තියෙනවා හැබැයි. මුලින්ම හම්බුනේ මෙන්න මේක. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. පියනකුත් තියෙනවා. තාම මට හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා. හැබැයි ගහලා තිබුණා පැකේජ් එකේ බුදු පිරිම බින්දෙන සුළුයි කියලා. තාම මෙන්න ගොන දෙවියෝ කෙනෙක් ඉන්නවා. ගණේෂ් කෙනෙක්. cute. ගණේෂ් ඉන්නවා. ඊට පස්සේ මම හිතන දෙයක් වෙන්න ඇති. මම දැකලා තියෙනවා TikTok වල මේවා තියෙනවා. මේක තියෙනවා. තව බලමු මොනවද තියෙන්නේ කියලා. මේ බුදුහාමුදුරුවෝ. චූට බුදුහාමුදුරුවෝ. එතන ඒ ටික එච්චරයි. ඊට පස්සේ බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා මල් දාන්න. මං හිතන්නේ මේක මල් දාන්න වෙන්නද පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා ඒක බුදුහාමුදුරුවෝ පෙන්න ඕන. අපේ අම්මා නම් හරිම කැමති වෙයි මේක. මෙච්චරයි. හරිම මොකද්ද මට කියන්න තේරෙන්නේ. මම මෙහෙම දන්නේ නැහැ ඉන්නේ. නෑ දෙවියෝ බුදුහාමුදුරුවෝ එකට තියන්නේ නැහැ. වැටේ දන්නේ නැහැ. ඊන බුදුහාමුදුරුවෝ ඉන්නවා. ගණේෂ් ඉන්නවා. පරිස්සමෙන් තියාගන්න වැටුණොත් ඊට පස්සේ මං හිතන්නේ මේක පාවිච්චි කරනවා ඇත්තේ අපි අර අපි තුමුකෝ මොනවද ඒවට කියන්නේ දානේ තියනවා වගේ. මෙහෙම. පස්සේ මල් තියෙන එක මං හිතන්නේ මේක හඳුන් කූරු ගහන එක. ඊට පස්සේ කරඬුවකුත් තියෙනවා. ওই ටික තමයි ආවේ. ඇත්තටම තම්බලීන ෆැෂන් ස්ටෝර් thank you so much. ඒක හරිම ලස්සන gift එකක්. අපේ අම්මා තමයි ඔකට වැඩිපුරම කැමති වෙන්නේ. ලංකාවෙන් යන කට්ටියට ලොකු බුදු පිළිම අරන් යන්න බැරි කට්ටිය නියමයි ඒක. රටින් පිට වෙන කාට හරි boyfriend girlfriend gift එකක් විදිහට දෙන්නත් මරු. අපි දැන් යමු තෙමු එකට. දැන් නම් හැබැයි තෙමු එකේ බඩු වෙලාවට එනවා. ඔයාලට කොහොමද මම ළඟදීම වීඩියෝ එකක් ගෙනවා කොහොමද බඩු ආවෙනකොට රිෆන්ඩ් කරගන්නේ මේ දේවල් කියලා දෙන්න. හරිද? මොකක්ද? ෆ්‍රෙස්කෝ වලදී මොකක්ද දන්නේ?
මේක ඇවිල්ලා මේක ගාලා අපිට පුළුවන් ඒ කියන්නේ අපේ නේල් එකක් කැඩලා තියෙනවනේ අපිට මම ගොඩක් ෆේක් නේල්ස් දානවනේ කැඩුනොත් මේකෙන් ඒක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇප්ලයි කරලා එතන කියන්නේ ඩැමේජ් වෙච්ච එක ලං කරලා අලවන්න වගේ එහෙම එකක් තමයි ඒකේ තියෙන්නේ. මේක මම ගොඩක් ආසාවෙන් දැම්මේ. මගේ බ්‍රයිට් ඩී එක දවසේ මේ මගේ යාළුවෙක් ගෙනල්ලා තිබුණා මේක. ඉතින් ඒක දැකලා තමයි මටත් ආස හිතුනේ මේක try කරලා බලන්න ඕනි කියලා. එදා මම එයාගෙන් try කරා. ඊට පස්සේ මට හිතුණා ගෙන්නන්න. මෙහෙම ස්ප්‍රේ කරා. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මෙන්න මෙහෙම ගන්න. අල්ට පේනවද දිලිසෙනවා? මම දන්නේ පේනවද කියලා. මේකෙන් වෙන්නේ ඇඟට shimmer එකක් එනවා. දැන් මේක තියෙනවානේ මේක වලට පේනවනේ මේක shimmer එකක් නේ තියෙන්නේ. දැන් මේක අපිට ස්ප්‍රේ කරාම මුළු ඇඟම දිලිසෙනවා. සාමාන්‍යයෙන් මම හිතනකො පාටි එකකට මොන හරි යනවා කියලා දැන් මෙතනින් එහාට උඩ ඕපන් නම් අපිට පුළුවන් මේක ස්ප්‍රේ කරලා මේක මුළු ඇඟෙම මෙහෙම ගෑවම ඒ ඔක්කොම දිලිසෙනවා. සාමාන්‍යයෙන් බ්‍රයිඩ්ලා වෙන්න ඉන්න කට්ටියට හොඳයි ඒක. ඔයාලගේ ප්‍රී ෂූට්ස් වලට කියන්නේ ගැලපෙන විදියට ඔයාලට ඒක ඇප්ලයි කරගන්න පුළුවන්. මේකේ ග්ලෝ ෂිමර් ස්ප්‍රේ කියලා තමයි තියෙන්නේ. මේක එක එක්කෙනාගේ ස්කින් කලර් එක අනුව චේන්ජ් වෙනවා. දැන් මගේ ස්කින් කලර් එකට ගැලපෙන්න තමයි මම මේක අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ටෑන් අයට ඊට වඩා වෙන කලර්ස් තියෙනවා. දැන් අපි යමු ලොකු එකට. තාම මම ආසාවෙන් ඕඩර් කරපු අනිත් පැකේජ් එක ආවේ නැහැ. ඒකේ තියෙනවා අර විනිවිද පෙර කේතලේ මම එකට හරි ආසයි. මම දැක්ක ගොඩාක් අය ඒක ඕඩර් කරලා තියෙනවා ලංකාවේ. මම මේක නම් සෑහෙන ආසාවෙන් ඕඩර් කරේ. ඒ වුණාට දන්නේ නැහැ මම හිතපු එකම තියෙන්නේ. අයියෝ මං හිතුවනේ මේක මීට වඩා දිග ඇති කියලා. මේක කොහොම හරි තියෙන්නේ. ඊට මම මේක ගහගෙන එන්න. මේ බලන්නකෝ. ඒක මෙහෙම හරිද? මෙන්න මෙහෙම ක්ලිප් එකක් තියෙන්නේ. ක්ලිප් එකෙන් ගහන්න තියෙන්නේ. ඒක දැන් කොණ්ඩ මෙන්න මේ වගේ දිගයි. සෙන්ටිමීටර් 80 ගානක් දිගයි ඒක. පොඩ්ඩක් ඉතින් අර ඇත්ත කොණ්ඩේ වගේ නෙමෙයි. මේක ටිකක් සිල්ක්. දැන් මගේ කොණ්ඩේ ටිකක් ගොරෝසුයි. මේක සිල්ක්. මේ ඒ වුණාට ඒක ෂොක්. දැන් මේ වගේ දැම්මුත් එහෙම දාලා කියලා පේන්නේ නැහැ. ඒකට මම හරි ආසයි. ෂොක් අනේ. ඒක පොනි ටේල් එකක් විදියට තියෙන්නේ. කොහරි අද දැන් කොණ්ඩේ එන දිගයි වගේ යන්න පුළුවන්. හැබැයි ඉතින් මගේ කොණ්ඩේට වඩා චුට්ටයි දිග. මගේ කොණ්ඩේ තියනවානේ මෙතනට. චුට්ටක් දිගයි. කොහරි කොණ්ඩේ වවා ගන්නවා. ඒකට මම කැමතියි. ඊට පස්සේ අපි යමු. මම ඕඩර් කරා මෙන්න මේ ෆේක් නේල් එක. මේක තමයි ඔක්කොම බඩු මගේ ඒවා හරිද? අපි නිකන් එකක් මාළට තියලා පෙන්නන්න. මේක මගේ නියපොත්තට වඩා ලොකුයි. ඒ වුණාට ඒක හරිම ලස්සනයි සහ මේ කියන්නේ අර ෆේක් නේල් එකක් කියලා අර කියන්නේ අපි නිකන් මේ සැලෝන් එකට ගිහින් දැම්මා වගේ ලස්සනට ෆිනිෂින් එකත් එක්ක එහෙම තියෙනවා. ඔයාලා නේල්ස් දානකොට හොඳට රිවිව්ස් වල ෆොටෝස් බලන්න. මොකද සමහර ඒවා තියෙනවා ගෙනවම නිකන් ප්ලාස්ටික් කෑලි වගේ පේනවා. ඉතින් මේවා ගෙනල්ලා වැඩක් නැහැ නේ අපරාධනේ. තෝඩියයි. ඔය ඉන්න පිටිපස්සේ. ඊට පස්සේ ආයෙ මම ඕඩර් කරා මෙන්න මේක ගෙනාවේ කලින් පාර ගෙනාවම පොඩි ජුවලරි දාන්න. ඒක බොක්ස් එක ඇතුලේ මෙන්න මේක චූටි කෑලි තිබුණේ. හැබැයි දැන් ලොකු ඒවා මේකට අරකට දාන්න බෑනේ. හින්දා ලොකු එකකුත් ඕඩර් කරා. ඊට පස්සේ බෑක් කවර් එකක් ඕඩර් කරා. හැබැයි මම ෂේන් එකෙන් ගෙන්නපු එක වගේ නෙවෙයි. මම ෂේන් එකෙන් ගෙන්නපු එකත් හැබැයි මේ වගේම හයියයි. ඒ වුණාට ඒකේ මෙහෙම නෙවෙයි තියෙන්නේ. ඒකත් ප්ලාස්ටික් වගේ. දැන් මේක ගොරෝසුයි. මේකේ හැබැයි ටිකක් කැත නැහැ ලස්සනයි. අරගේ පාට පොඩ්ඩක් දැන් ගිහිල්ලා මේ වෙයි. හින්දා තමයි ඔඩ කරේ.
ඊට පස්සේ සොෆියා මම ටික දවසක් යද්දි මේක වෙන ඇවිච්ච පාරේ යයි නේද ළම. නැත්තම් කියතයි. මම කලර් එකට ආසයි කාකි කලර් එක. ලස්සනයි ඒක. පොඩ්ඩක් මේක මේ දාලා තියන්න ඕන මොකට හරි මේක අර තියෙන නැවුම් පාරේ යන්න. මට හිතනවා යාවි කියලා. ඒක ලස්සනයි. ඒක හොඳයි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මේක ෂේප් වෙයා එකක්. හරිද? එතකොට මෙන්න මෙතන බඩෙන් තමයි මේ වෙන්නේ. මම මේක ඕඩර් කරේ. දැන් මම එක්සර්සයිස් කරාට මගේ බඩේ තියෙන ෆැට් එක දැන් නිකන් අර එල්ලෙන ගතියක් ඇවිල්ලා. ඒක තව ටික කාලයක් යනවා ඇදිලා ලස්සනට හැදෙන්න. ඉතින් අර ඒ හැදෙනකන් ඉතින් මම ගෙනාවා මෙන්න මේක. ඒතර පොඩ්ඩක් අර ලස්සන ෂේප් එකට ඒ බඩ මේ වෙලා තියෙනු නැත්තම් අර යට කියන්නේ බඩේ යට හරියෙන් චුටක් එල්ලෙනවා. අර ෆැට් එක දැන් ඔක්කොම ටික මෙහෙම මල්ලක් වගේ එකතු වෙලා ඇත්තන්ට එක්සර්සයිස් කරන හින්දා. ඉතින් ඒ හින්දා මේක ගියනවා. ආයෙම තියෙනවා මෙන්න මේක. තන්නේ මේක ඇවිල්ලා මේ අපිට eyebrows අඳින්න ඕන කරන pencils 3ක් තියෙනවා. මේක මොනවද තියෙන්නේ? තෙම්මු එකේ තියෙන හොඳකම සල්ලි රිෆන්ඩ් කරන එක ළමයි. මට රිටර්න් කරන්න ඕන වෙච්ච ටික එයාලා ආවේ නැහැ එකතු කරන්න. එකතු කරගන්න. ඊට පස්සේ මම කස්ටමර් කෙයාර් එකට කම්ප්ලේන්ට් කරා මෙහෙමයි ආවේ නැහැ කියලා. ඊට පස්සේ එයාලා මට සල්ලි රිෆන්ඩ් කරා. බඩු ටිකත් මන් ළඟ සල්ලිත් මන් ළඟ. sunglass දෙක. අඩේක සුදු පාට. ඒක ලස්සනයි වගේ. නයිස් ලස්සනයි. ඒකට මාසයි ඒක ලස්සනයි. earrings දෙකක් තියෙනවා. දැන් යන්නේ අන්තිම හරිය. හරිද? තව එකයි තියෙන්නේ. ලස්සන earrings දෙකක් ඕඩර් කරා. ඒක ලස්සනයි. ඊට පස්සේ මේ බෑග් එක ඒක ලස්සනයි. අපිට නිකන් දැන් හිතන්නකො ක්ලෝතින් මොන හරි ෆොටෝස් ගහනකොට මොන හරි වීඩියෝස් කරනකොට ඒක ලස්සනයිනේ. මේකට ලස්සන චූටි චූටි මල් ටිකක් මෙහෙම දැම්මම ලස්සනයි. ඉතින් අද බඩු ටික ඉවරයි. ඔන්න ඔහම තමයි තෙම්මුයි. තව එකක් තියෙනවා. ඒක මගේ අරන්නේ කොහොමද මට? තව තියෙනවා. ඉන්න තව දෙයක් තියෙනවා. අනේ ඉන්න යන්න එපා. මෙන්න මේක මට මම හිතුවා වගේ නෙවෙයි ඒක අනේ. මම මේක ගෙනාවේ අයි මේකප් එක පුරුදු වෙන්න. හැබැයි ඉතින් හරිනේ මේකේ eyebrows දෙක ඇඳලා නිකන් අර අයි මේකප් එක පුරුදු වෙන තමයි මේක ගෙන්නුවේ. ඊට පස්සේ මේක ඇත්තටම මේකක් මම කලින් ඕඩර් කරා. මේක ඇතුලේ දාලා තමයි මම බ්‍රා සපත්තු ඒවම වොෂින් මැෂින් එකට දාන්නේ. කොමාරි මේ බෑග් එක පහුගිය දවස්වල මට හොයාගන්න නැති වුණා. හැබැයි මල් ළඟ තියෙන එක මෙච්චර ලොකු නෑ. මීට වඩා ෂූට්ටක් පොඩි අඟල් දෙකක් විතර. ඉතින් අන්තිමට ඒක ඊයේ පෙරේද හම්බුණා. ඒක ඉතින් වැඩි වෙන්නේ නෑනේ. මම ඉතින් එකක් ඕඩර් කරා. මේක ඇතුලට දාලා මේ වොෂින් මැෂින් එකට දාලා හොදාගෙන මුකුත් වෙන්නේ නෑ. හැබැයි කලින් ගෙනාව එක මීට වඩා හයි එක වගේ. ඒක ෂේන් එකෙන් ගෙන්නපු එක.
ඉතින් අන්න ඔහොමයි අද ඉවරුනේ. ඉතින් එහෙනම් මම ඔයාලට තව වීඩියෝ එකකින් අරගෙන එන්නම් කොහොමද රිෆන්ඩ් කරගන්නේ කොහොමද රිටර්න් කරගන්නේ ඒ ඔක්කොම මම අරන් එන්නම්. එහෙනම් මතකයිනේ ඔයාලට පුදු පිළිම වගේ දේවල් හරි ඔයාලට කස්ටමයිස් කරලා අඳුම් මොන හරි ඕඩර් කරලා ගෙන්න ගන්න ඕන නම් තාම්බලින ෆැෂන් එක පැත්තට යන්න. ඊට පස්සේ ආයෙ මතක් කරනවා තෙමු එකෙන් ඔයාලට මොන හරි ඕඩර්ස් දාගන්න ඕන මට කියලා දාගන්න පුළුවන්. දැන් සමහරුන්ට සමහර ඉන්නවා 5000ක විතර බඩු තියෙනවා. හැබැයි තනියම දාගන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් තනියම දාන්න බයයි. ඉතින් එහෙම අයට මම ඔයාලගේ ඇඩ්‍රස් එකටම දාලා ඔඩරේ දාලා දෙනවා. ඒකට ඔයාලට කුරියර් charge එකක් යන්නේ නැහැ. තෙමු එකෙන් එවන එක හැම ඔයාලගේ ගෙදරට තමයි එන්නේ. ඔයාලට මොන හරි ඕන නම් පහළ WhatsApp channel එක තියෙනවා. ඒකට join වෙලා එක තියෙන නම්බරයට message එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. ඔයාලා කැමති නම් subscribe කරන් යන්න. bye bye.